ආයිබෝවන් කියලා හැමදිනම පිළිගන්නවා. එතකොට මාල්නි ෆොන්සේකා සහ විජේ කුමාරතුංග කවුරුත් ඇත්තරම නවපරපුරේ කවුරුත්ම දන්නේ නැහැ මෙහෙම ආදර වෘතාන්තයක් තිබ්බ කියලා. ඒ කියන්නේ මාල්නි ෆොන්සේකා සහ විජේ කුමාරතුංග නැත්තම් චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමාගේ සැමියා. මෙතනදී ඇත්තටම යම්කිසි කතාවක් ගොඩනැගුවොත් එහෙම මෙතන ශාස්ත්‍රකාරයෙක් ගොඩාක් ළඟින් ඇසුරු කරලා තියෙනවා විජේ කුමාරතුංග. විජේ කුමාරතුංග ඇත්තටම දිනත් බලලා තිබ්බේ මාල්නි ෆොන්සේකාව බඳින්න. දෙන්නම ඔක්කොම රෙඩි වෙලා ඔක්කොම ලකලෑස්ති වෙලා ඒ දින බලලා ඔක්කොම කරලා ඒත් විජේ කුමාරතුංගගේ ශාස්ත්‍රකාරයා ළඟට ගිහිල්ලා තියෙනවා දැන් මෙහෙම බඳිනවා මොකද කරන්න කියලා. නමුත් එතනදී ශාස්ත්‍රකාරයා කියලා තියෙනවා ඔයාට බැන්දොත් ඔයාට ළමයි හදන්න වෙන්නේ නැහැ කියලා. හරිද? ඇත්තටම මාල්නි ෆොන්සේකාටත් එතනදී ළමයි හදීමේ හැකියාවක් ළමයි හදන්න ඕනේ කියලා හිතිලා නැහැ. ඒක පැත්තකින් මම හිතන්නේ ඒ ෆිල්ම් කරන්න බැරි වෙන හේතුවක් හෝ යම්කිසි දෙයක් මත වෙන්න පුළුවන්. නමුත් කියලා තියෙනවා මෙහෙම ඕක බඳින්න බැරි වෙනවා කියලා. හරිද? එතකොටම ඇත්තටම ඒ කියපු වගේම දින නියම වෙලා තියෙද්දි විජේ කුමාරතුංගව බඳින්න අන්තිමට ඒ දිනවලම ලං වෙද්දි විජේ කුමාරතුංගගේ හරිද තාත්තා නැති වෙනවා. හරි නැති වෙනවා. එතකොට ඒ සම්බන්ධය එහෙම තියෙනවා. නමුත් ඔහොම තියෙද්දි දින නියම වෙලා තියෙද්දි චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ විවාහය ගිවිස වෙනවා. ඔන්න ඔය ස්ටෝරිය කවුරුත් ඇත්තටම ලංකාවේ නව පරපුරේ ඉස්සර ෆිල්ම් බලපු කට්ටිය නම් දන්නවා. එහෙම ගිවිස ගත්තා. හරිද? ඕක හොඳ පැත්ත වගේ නරක පැත්ත තියෙනවා. එක එක පැති වලින් ගත්තොත් එහෙම ඔතන තියෙන්නේ විජේ කුමාරතුංග කැමති ළමයි හදන්න. ඒතර ළමයි දෙන්නෙක් අම්මර චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට. හරිද? එතකොට ඒක ඒ පැත්තෙන් හොඳ පැත්තට ගියා. දේශපාලනේ පැත්තටත් ගියා. දේශපාලනේ මතිවතාන්තර වෙනස් වුණත් එහෙම දේවල් සිදු වුණා. එතකොට ලකී ඩයස් එක්ක තමයි ඊට පස්සේ අපේ මාල්නි ෆොන්සේකා මහත්මිය විවාහ ගිවිස ගන්නෙ. ඒකත් 1980 ගණන් ඉඳලා 2011 දක්වා පැවතෙනවා. හරිද? ඊට කලිනුත් මාල්නි ෆොන්සේකා සේනානායක කියලා එක්කෙනෙක් එක්ක විවාහ වෙලා තිබ්බා. ඒකත් කෙටි කාලයක් වගේ තිබ්බේ. එතකොට ඔහොම තමයි ජීවිතේ ගියේ. ගොඩක් කට්ටිය කියන්නේ දරුවන් හැදීමේ අකමැත්ත නිසා තමයි මේ දේවල් සිදු වුනේ කියලා. නමුත් ඔයගොල්ලෝ හොඳට දැනගන්න නවපරපුරේ කට්ටිය මාල්නි ෆොන්සේකා සහ විජේ කුමාරතුංග අතර ඉතාමත් දැඩි සම්බන්ධතාවයක් සමීප සම්බන්ධතාවයක් තිබ්බා විවාහය කරා යන්න. නමුත් ඒක තව දෙයක් අපේ විජේ කුමාරතුංගට පොලිසියට බැඳීමේ දැඩි ආශාවකින් තිබ්බා. හරිද? එතකොට ඒක නිසා ඒ වගේ දේවල් තිබ්බා. ඔන්න ඕක තමයි දැන් තියෙන තත්ත්වය. රයිට්. එහෙනම් නැවත විදිහකින් ආතහම